හොඳයි තෙරුවන් සරණයි. අද දවසේ අපි සාකච්ඡාවට භාජනය කරගමු. මේ සෑම බෞද්ධයෙක්ම දඹදිව වන්දනා කළ යුත්තේ ඇයි කියන මාතෘකාව යටතේ. මෙතනදී අපි මුලින්ම සාකච්ඡාවට භාජනය කරගන්නට ඕනි. ඒ තමයි මේ සෑම බෞද්ධයෙක්ම දඹදිව වන්දනා කළ යුතුමද? එසේ වන්දනා කළ යුතු නම් ඇයි එසේ අපි වන්දනා කරන්නේ? මොකද්ද ඒ තුලින් බෞද්ධයාට ලැබෙන ආනිසංසය? මේ පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරගන්නට වාජනය කරගන්නට ඕනි. අපි මේ ගැන සාකච්ඡාව මෙහෙම පටන් ගමු. අපි මිනිසුන් කියන මාතෘකාව යටතේ. අපි මිනිසුන්. එතකොට මේ මිනිසත් භාවය ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර දෙයක්. දුර්ලභ දෙයක්. බොහොම අමාරුයි. දැන් මුළු ලෝකයේම ගත්තට පස්සේ මුළු ලෝකයේම මිනිසුන් මේ වෙන විට කෝටි 700ක්වත් නැති තරමට තමයි. ඒතකොට ඒ තරම් ඊ타ත්ම දුර්ලභයි මනුස්සාත්මය ලබා ගැනීම. මීට අමතරව ආත්භවයෙන් ගත්තට පස්සේ අපිට අපි දන්නා දේවල් දිව්‍යතල තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, ඊළඟට තිරිසන් භවයන් තියෙනවා, ප්‍රේතාත් භවයන් තියෙනවා, නිරයන් තියෙනවා. මේ වගේ විවිධ කොට්ටාස තියෙනවා. ඒ අතර එකක් තමයි මේ මනුස්සාත් භවය කියන එක. එතකොට මේ තිරිසන් සතුන් ගත්තට පස්සේ තිරිසන් සතුන් ඉන්න සංඛ්‍යාව ඇසට පෙනෙන නොපෙනෙන තිරිසන් සතුන් කොතෙක්ද කියලා ගණනය කරලා නැහැ. ඊළඟට නිරයන් වල දුක් විඳින සංඛ්‍යාව, ප්‍රේතාත් භවයන් වල දුක් විඳින සංඛ්‍යාව, ඊළඟට දිව්‍ය තලවල බ්‍රහ්ම ලෝකවල ඉන්න මේ පිළිබඳව සංඛ්‍යාත්මකව කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි මිනිස්සුන්ට වඩා මේ හැම ආත් භවයකම ඉන්න සත්ව කොටස වැඩි. නිරය තුල ඊළඟට ප්‍රේත ආත්භවයන් තුල තිරිසන් සතුන් අතර විශාල වශයෙන් මිනිසුන්ට වඩා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. දුක් විඳින්න. එතකොට මේ මිනිස්සුත් භාවය ලබා ගන්න සංසාර ගමනේ බොහොම අමාරුයි. සංසාර ගමනේ මෙරි මෙරි ආපු සංසාර ගමනක් අපි තියෙන්නේ. ආත්ම භවයන් තුළ අපි ඇති වෙන්න අපේ ජීවිතේ නිරයන් වල දුක් විඳලා තියෙනවා. අපි ඇති වෙන්න අපේ සංසාර ගමනේ പ്രേත ආත් භවයන් වල උප්පත්තිය ලැබලා තියෙනවා. තිරිසන් ආත්ම භවයන් වල විවිධ තිරිසන් සතුන් වෙලා දුක් විඳලා තියෙනවා. ඉතින් එවැනි වූ සංසාර ගමනක මේ ආත්ම භවයේ අපි ඊ타ත්ම දුෂ්කර දුර්ලභ වූ මනුස්සාත් භවයක් ලබා ගත්තා. එතකොට මෙතනට එන්න අපි බොහෝ වෙහසක් මහන්සියක් දරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින තාක් කාලේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් ලැබෙන කාලේ බුදු පුත්‍රයන් ඇසට දකින්න ලැබෙන කාලේ ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා දැක බලාගෙන වැඳ පුදා ගන්න පුළුවන් කමක් ලැබෙන කාලය. දැන් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණය තුලදී උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් අනුව තමයි උන්වහන්සේගේ 13 වහන්සේලා වසර 5000ක් වන්දනා කරන්නට ලැබෙන්නේ. නමුත් බොහෝ බුදුරුන්ගේ නැහැ. කකුසඳ බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා වගේ බුදුරජාණන් වහන්සේලා ගත්තට පස්සේ උන්වහන්සේලාගේ 13 විසිරීලා තිබුණේ නැහැ. ප්‍රාර්ථනා කළා තිබුණේ නැහැ. එක 13 වහන්සේ නමක් වශයෙන් පමණයි උන්වහන්සේලාගේ සියලු 13 වහන්සේලා තිබුණේ. ඒතකොට ඒ 13 වහන්සේලා එක චෛත්‍යයක් ඉදි කරලා ඒ චෛත්‍යයට වන්දනාමාන කිරීම පමණයි. නමුත් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධත්වයේ ලබන වෙලාවේ ඊ타ත්ම ආයුෂ අඩු වකවානුක තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අපි දන්නවා වසර 100කට වඩා ආයුෂ අඩු වුණු කාලයක බුදුවරයෙක් මෙලොව පහළ වෙන්නේ නැහැ. එතකොට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට අපි දන්නවා පස්මහා බැලුම් බැලුවා කියලා. එතකොට මේ කාලය පිළිබඳව බලනකොට යන්තම් අවුරුදු 100 ඉක්මවා ගියා විතරයි. 120ක් විතර ආයුෂ කාලයක් පමණයි තිබුණේ. නමුත් ඒ කාලයේ පින්වත් පිරිසක් ඉන්න නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගත්ත මේ වකවානුව තුල මනුලොවට ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට. එතකොට උන්වහන්සේ අවුරුදු 45ක් වෙනි කෙටි කාලයක් පමණයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ. නමුත් මීට පෙර බුදුවරු ගත්තට පස්සේ ඒ බුදුවරු පහළ වන කාලවල වසර දහස් ගණනින් මිනිසුන්ගේ ආයුෂ
දැන් ඒක අපිට දැනෙන්නේ නැහැ මොකද අපි ඉන්නේ අඩු ආයුෂ කාලයක නිසා. නමුත් දහස් ගණන් ආයුෂ තිබෙන කාලවල බුදුරු පහළ වුණාට පස්සේ වසර දහස් ගණනක් උන්වහන්සේලාගේ ධර්මය ප්‍රචාරය කරනවා. වසර 5000ක් 6000ක් කාලයක් තිස්සේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. නමුත් අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් වෙනි කෙටි කාලයක් පමණයි හිටියේ. ඒ නිසා තමයි උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වසර 5000ක් කාලයක් මේ ලෝ පවතින්න කියලා අදිෂ්ඨාන කරලා ඒ ධාතුන් වහන්සේලා අපි වන්දනා කරන්නේ. එතකොට අපි පුණ්‍යවන්ත වුණා මේ කාලය තුල මනුස්සාත් භවයක් ලබන්න. ඔබ හිතන්න මේ කාලය තුල මේ අපි කතා කරන මේ මොහොත වන විට නිර්යන් වල සිටින අය නිර්යන් වලින් චුත වෙලා යනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නැහෙනි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් දැක බලා ගන්න නැහෙනි. අපි දැක්ක පහුගිය දවස්වල මහනුවරට ඇදිච්ච මහා පින්වත් පිරිස උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න දැක බලා ගන්න මහා පිරිසක් ආවා. ඉතින් නිර්යන් වල ඉන්න අයට ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ නිර්යන් වල ඉන්නේ නිර්යන් වලින් චුත වෙලා එනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේවත් නැති කාලයක තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට අපි පින්වන්ත වුණා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන කාලයක උප්පත්තිය ලබන. ඒතකොට මේ සංසාර ගමනේ අපි කොතෙක්නම් බුදුවරු නොමැති කාලයන් වල උප්පත්තිය ලබන්නට ඇද්ද? කොතෙක්නම් නිර්යන් වල දුක් විඳින්නට ඇද්ද? කොතෙක්නම් තිරසන්නාත් භවයන් වල ඉන්නට ඇද්ද? ඉතින් ඒ නිසා ඔබ හිතන්න හොඳට හිත ගන්න. යම් අකුසල කර්මයක් කරලා මේ ආත් භවයේ ඔබ නිරේක උප්පත්තිය ලැබුවොත් නිරේන් චුත වෙලා ආපසු එනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා අවසන් වෙන්න පුළුවන්. ඒ තරම් නිර්යන්තිකයි. ප්‍රේතාත්භවයන් අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ප්‍රේතාත්භවයන් වල ඉන්නවා ප්‍රේතීන් බවට පත් වෙලා. ඒ නිසා අපි මේ බියකරු සසර ගමනේ ඊ타ත්ම හොඳ තැනක තමයි මේ ඉන්නේ මේ මනුස්සාත්භවයේ. හැබැයි අපිටත් දිනක මරණය උරුම වෙනවා. ඒ අදද හෙටද තව මාසයකින්ද සතියකින්ද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි සියලු දෙනාටත් මරණය උරුම වෙනවා. ඊළඟට අපිට තියෙන අභියෝගය තමයි මේ ආත්ම භවයේ සිද්ධ වෙන මේ මරණය කොතනින් නතර වේද කියන කාරණාව. යම් අකුසල කර්මයක් කළා අපි දුගතියක උප්පත්තිය ලැබුවොත්, නිර්යන් වල, പ്രേත ආත්භවයන් වල, තිරිසන් ආත්භවයක උප්පත්තිය ලැබුවොත් සංසාර ගමන තවත් දික් වෙනවා. තවත් දුකම පමණයි. දැන් මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබලත් අපි මෙවැනි දුකක විඳිනවා නම් තිරිසන් සතුන් වෙලා, ප්‍රේතීන් වෙලා ඊළඟට නිර්යන් වල ඉපදිලා කේතරම්නම් දුක් කන්දරාවක් විඳිනවද? ඒ නිසා අපිට වැදගත් වෙනවා මේ මරණින් පස්සේ උප්පත්තිය ලැබෙන ඊළඟ ආත්ම භවය සකස් කරගන්න සුගතියක උප්පත්තිය ලැබෙන විදිහට වපසරියක් නිර්මාණය කර ගැනීම ඊ타ත්ම වැදගත් වෙනවා. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සඳහන් වෙන්නේ යම් කිසි පුද්ගලයෙක්ගේ මරණාසන්න සිතුවිල්ල චුතුසිත මරණාසන්න සිතුවිල්ල යහපත් සිතුවිල්ලක් පහළ වුණොත් ඔහු මරණින් පසු සුගතියක උප්පත්තිය ලැබෙන බවත් ඒ වගේම අයහපත් සිතුවිල්ලක් පහළ වුණොත් ඔහු දුගතියක නිරයක උප්පත්තිය ලැබෙන බවත්. එසේනම් අපි කොහොමද අපේ මරණාසන්න සිතුවිල්ල යහපත් සිතුවිල්ලක් බවට පත් වෙන්නේ? ඔබ හිතන්න අධික වේගයෙන් ඇදහැරෙන මහා අකුණු සැරක් එක් පුද්ගලයෙකුට එක්ක සැනකින් තප්පරයක කාලය 1000න් බෙදලා එවැනි එක ක්ෂණයකින් කෙනෙකුට අකුණක් වැදිලා මේ යන්න පුළුවන්. හැබැයි ඒ ෂණයත් යම් කිසි පුද්ගලයෙකුට සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සිතුවිල්ල අනුව තමයි ඊළඟ ආත්ම භවය කරා ඔහු ඇදගෙන යන්නේ. එතකොට අපි මේ සිතුවිල්ල යහපත් කරගන්න නම් අපි අපේ සංසාර ගමනේ පින් පුරව ගන්නට ඕනේ. යහපත් සිතුවිල්ලකට එන්න නම් අපිට යහපත් ක්‍රියාවලියන් වල ඉදිලා තියෙන්නට ඕනේ. ඒ පින අපි රැස් කර ගන්නට ඕනේ. එතකොට යම් කිසි කෙනෙකුගේ මරණය භයංකාර මරණයක්, බියකරු මරණයක් බවට පත් වුනොත් බියකරු මරණයක් තුලදී ඔහුට යහපත් සිතුවිල්ලක් ගන්න ඉතාමත් අමාරුයි. හැබැයි ඒක පිනාඩු වෙනස් වෙනවා. දැන් ඔබ නිකන් හිතන්න බිම්බිසාර මහරජතුමා. ඔහුගේ මරණය ඉතාමත් බියකරුයි, ඉතාමත් වේදනාකාරී. තමුන්ගේ පුතුණුවන් මේ ලෝකෙට බිහි කරපු තමුන්ගේ පුතුණුවන් ඉතාමත් වදබන්ධනයට ලක් කළා. ආහාර නොදී කුසගින්න තියලා ඉන්න අනතුරුව යටිපතුල් පළල ලුණු ඔබ්බෝලා ගිනි පුපුරු උඩ ඇවිද්දවනවා. මේ තරම් වේදනාකාරී අවස්ථාවක
බිම්බිසාර රජතුමා කුසල් රැස් කර ගැනීම හේතුඵල නිසා උන්වහන්සේගේ මරණාසන්න සිතුවිල්ල ඔහු දන්නවා කොයිතරම් වේදනාකාරී වුවත් මරණාසන්න සිතුවිල්ල වෛරී සිතුවිල්ලක් බවට පත් වුණොත් තම පුතා කෙරෙහි වෛරයක් ඇති කරගත්තොත් ඔහුට ඊළඟ ආත්භවයේ සුගතියකට යන්න බැහැ නිසා එවැනි දුක් වේදනාවක් දෙද්දිත් උන්වහන්සේ ප්‍රාර්ථනා කර යන්නේ මගේ පුතාට කෙදිනක හෝ ධර්මය අවබෝධ වේවා කියලා. එතකොට අපි රැස් කරගන්නා ලද කුසල් අනුව මොයම්ම පුද්ගලයෙකුට ඊ타මත්ම දරුණු ඊ타මත්ම බියකරු මරණයකට මුහුණ පාන උනත් ඔහුගේ මරණාසන්න සිතුවිල්ල යහපත් කරගන්නටම පුළුවන්. දැන් බලන්න අශෝක රජතුමා ඊ타මත්ම විශාල පින් දහම් ඉෂ්ට සිද්ධ කරපු කෙනෙක්නේ. 84000ක් විහෙර විහාර ඉදි කරන්නට සමත් වුණානේ. නමුත් උන්වහන්සේ අශෝක රජතුමාගේ මරණාසන්න සිතුවිල්ල වෛරී සිතුවිල්ලක් බවට පත් වුණා. ඒ වෛරී සිතුවිල්ල නිසාම අශෝක රජතුමා කෙටි කාලයකට හෝ හිමාල වනයේ පිබුරෙක් වෙලා උප්පත්තිය ලැබුවා කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් මරණාසන්න සිතුවිල්ල යහපත් සිතුවිල්ලක් බවට පත් කරගත යුතුමයි. ඒක අතිශයින් වැදගත්. මේ දේශනීය පවත්වන මමත් මේ ශ්‍රවණය කරන ඔබත් ජීවිතයේ එකම එක අවස්ථාවක මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ මුහුණ දෙන එකම එක අවස්ථාව අපිට ලැබෙන චුතිසිත ඊ타මත්ම ෂණයයි. ඒ ෂණය තුල අපිට ලැබෙන්නේ එකම එක අවස්ථාවයි. එය ඊ타මත්ම යහපත් සිතුවිල්ලක් බවට පත් කරගත යුතුමයි. ඒ යහපත් සිතුවිල්ලක් බවට අපි පත් කරගන්නේ කෙසේද? මේක තමයි අපිට තියෙන අභියෝගය. මේක තමයි අපිට තිබෙන ඊළඟ භවයන් තුල යන්න තියෙන ගමනේ නිසා මේ ගමන අතිශයින් වැදගත්. දැන් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා තම මෑණියන්ගෙන් විවරණ ලබනවනේ. එදා මාතුපෝසක ජාතකයේදී මෑණියන්ගෙන් විවරණ ලබනවනේ මතු බුදුවන්නට කියලා. එතකොට මේ විවරණ ලැබු තැනින් ඉඳන් 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරුම් පෙරුවා. විවිධ ආත්භවයන් වල පෙරුම් පුරන්නට සිද්ධ වුණා. එතකොට කල්ප ගණනාවක් උන්වහන්සේ සිතින් පමණක් ප්‍රාර්ථනා කරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. තවත් කල්ප ගණනාවක් උන්වහන්සේ වචනයෙන් පමණක් ප්‍රකාශ කරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. තවත් කල්ප ගණනාවක් උන්වහන්සේ as is මස්ලේ ශරීරමේ සියලු දේ දන් දෙමින් පෙරම් පුරන්නට පටන් ගත්තා. ඉතින් උන්වහන්සේ මේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරුම් මේ කාලය තුල උන්වහන්සේ කිසිම ආත්භවයක නිරයට වැටුනේ නැහැ. නිරයට වැටුණා නම් මේ ගමන ඉතාමත්ම දුෂ්කර වෙන නිසා නිරයට නොවැටි මේ සංසාර ගමනේ නිර්වාණය කරා යන්නට පුළුවන් වටපිටාවක් පුළුවන් ජීවයක් අපි සකස් කරගන්නම ඕනි. නිවැරදි කරගන්නට ඕනි. ඒ නිසා ඒ ගමන සාර්ථක කරගන්න අපි දැඩි උත්සාහයක් දෙන්නට ඕනි. මොකද ඒක අපිට ලැබෙන්නේ මේ අපි ධර්ම අවබෝධය ලබාගත්ත නිසා. ධර්ම අවබෝධය ලබාගත්ත පිරිසක් නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයක උප්පත්ති ලැබුණ නිසා. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් වූ මහා සසුනක් මේ මිහිතලේ තාමත් තියෙන නිසා එවැනි ධර්මයක් අපිට දැක බලා ගන්න පුළුවන් අවධියක් තියෙන නිසා ඒ නිසා මේ අපගේ සංසාර ගමනේ තීරණාත්මක ආත්භවයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ධර්ම අවබෝධය ලබාගෙන මේ සංසාර ගමන කෙටි කර ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසා අපායකට නොවැටි සුගතියක උප්පත්තිය ලබන්නට පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් හැටියට සඳහන් වෙනවා. දැන් මේක අපූර්වවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මම මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව ඔබට සඳහන් කරන්නම්. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිච්ඡුකුරු පර්වතයේ ඉඳලා පරිනිර්වාණය සිද්ධ වෙන කුසිනාරාව දක්වා උන්වහන්සේ විවිධ ග්‍රාමයන් පසු කරමින් ගමන් කරනවා. වයස අවුරුදු 80ක් වෙන විට ඉතාමත්ම වයෝවෘද්ධ සමයක උන්වහන්සේ සිටි. එතකොට උන්වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය ග්‍රාමයට වැඩම කරනවා. දැන් මේ චාපාල චේතිය ග්‍රාමයේදී උන්වහන්සේ ළඟට ඇවිල්ලා මාරයා ආරාධනා කර සිටිනවා. ඊට පෙර 19 වතාවක් මාරයා ආරාධනා කරා බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස නිර්මාණය කරලා මිසක් මම මේ ගමන නිර්වාණය කරා එන්නේ නැත කියලා. ඉතින් මේ උන්වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය ග්‍රාමයේ සිටිනා විට
මාර්යා මේ ස්ථානයට ඇවිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස නිර්මාණය කළ අවසාන ඒ නිසා දැන් ඔබට සුදුසු කාලයයි කියලා ආරාධනා කරනවා නිර්වාණය කරා යන්නට කියලා. ඒ ආරාධනාව පිරිනිවන් පානට කියලා ආරාධනා කිරීම අනුව බුදුරණවහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. මේ ආරාධනාව පිළිගැනීමත් එක්ක මහා පොළොව කම්පා වෙන්න පටන් ගන්නවා. මහා පොළොව කම්පා වෙනවා. බුදුරණවහන්සේගේ මේ ආරාධනාව පිළිඅරගෙන මෙය දැනගත් ආනන්ද හාමුදුරුවෝ හඬා වැළපෙන්න පටන් ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ රහත් භාවය ලබාගත් ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. බුදුරණවහන්සේ ළඟ රැඳෙමින් උන්වහන්සේගේ ආවතේව කටයුතු කරමින් ඒ සියලු දේවල් සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු ගමනක්. තමයි ආනන්ද හාමුදුරන් වහන්සේ මේ ආවි බුදුරන් වහන්සේත් සමග. එතකොට ආනන්ද හාමුදුරුව හඬා වැළපෙන්න පටන් ගන්නවා. බුදුරන් වහන්සේ මේ පරිනිර්වාණය කරා යන්නට පිරිනිවන් පානට සූදානම් බව දැනගත්තට පස්සේ හඬා වැළපෙමින් සිටි ආනන්ද හාමුදුරුව බුදුරන් වහන්සේගෙන් විමසීමක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආදීන් පසුව අපි ඔබ වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්නේ කාටද? අදින් පසුව ඔබ වහන්සේ දැක බලාගන්නේ කෙසේද? අදින් පසුව අපේ නායකයෙක් කෝ කියලා හඬා වැළපෙන්න පටන් ගන්නවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේලෝ නැති කල්ලි අපි ඔබ වහන්සේ දැක බලාගන්නේ කෙසේද? ඔබ වහන්සේට වන්දනා කරන්නේ කෙසේද කියලා විමසීමක් කරද්දී බුදුරණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සම්මා සම්බුදු අජානන් වහන්සේ නමක් බුදුවරේ සෑම බෞද්ධයෙක්ම වන්දනා කළ යුතු වන්දනාව කළ යුතුම සිද්ධ ස්ථාන හතරක් ගැන බුදුරණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත් උන්වහන්සේගේ ධාතුන් මේ ලෝපුරා විසිරෙනවා. ඒ ධාතුන් දැක බලා ගැනීම වැඳ පුදා ගැනීම බුදුරෙක් දුටුවා හා සමානයි. සෑම බෞද්ධයෙක්ම වන්දනා කළ යුතු ස්ථාන හතරක් පිළිබඳව එදා අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ආනන්ද හාමුදුරුවෝ වහන්සේ දේශනා කරනවා. මොනෝද ස්ථාන හතර? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති සිදුවුණු ලුම්බිනි සාලවණය. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු බුද්ධගයා පුදබිම. ඊළඟට තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ විසින් පළවෙනි ධර්මදේශනාව පවත්වන්නට යෙදුණු ඉසිපතන මිගදහයේ පින්බිම. හතරවෙනි ස්ථානය තමයි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සිද්ධ වුණු කුසිනාරානුවර. මේ ස්ථාන හතරට සඳහන් කරනවා සතර සංවේදනීය ස්ථාන කියලා. එතකොට උන්වහන්සේ විසින්ම දේශනා කරනවා සෑම බෞද්ධයෙක්ම මෙන්න මේ කියන සතර සංවේදනීය ස්ථාන වැඳ පුදා ගත්තොත් දැක බලා ගත්තොත් බුදුවරයෙක් තුටුවා හා සමානයි. බුදුවරයෙකුට වැඳා හා සමානයි. සෑම බෞද්ධයෙක්ම මේ ස්ථාන සතර වන්දනා කළ යුතුයි කියලා. මීට අමතරව බුදුරණවහන්සේ විසින් දේශනා කරන සතර අවිජනික පුණ්‍ය භූමි හතරක් පිළිබඳව. ඒකෙන් කියවෙන්නේ මෙහෙමයි සෑම බුදුරෙක්ම අත් නොහරණ ස්ථාන හතරක් තිබෙනවා. සෑම බුදුරෙක් විසින්ම අත් නොහරණ ස්ථාන හතරක්. අපි මේ ස්ථාන හතරත් බලමු මොකක්ද කියලා. පළවෙනි එක තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වන බුද්ධගයා පුදබිම. ඊළඟට දෙවෙනි ස්ථානයේ හැටියට සඳහන් වෙන්නේ සෑම බුදුවරයෙක්ම ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නේ එකම ස්ථානයක. ඒ තමයි බරණැස ඉසිපතනාරාම මිගදායි පුදබිම. ඒක තමයි ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නට යෙදෙන්නේ. ඊළඟට තුන්වෙනි ස්ථානය තමයි සෑම බුදුවරයෙක්ම වැඩිම වස් කාලයක් මැද සිටින සවැත් නුවර ජේතවනාරාමයේ පුදබිම. මේ ස්ථානයේ සෑම බුදුරෙකුම වැඩිම වස් කාලයක් වැඩ සිටින පුදබිම. ඊළඟට හතරවෙනි ස්ථානය තමයි අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම මෑණියන්ට ධර්මයේ දේශනා කරන්න මාතෘ දිව්‍යරාජුත්තමයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට තව්තිසා දෙව්ලොවට වැඩම කරලා ඉන් අනතුරුව මනුලොවට වැඩම කරනු ලැබූ සංකස්සපුර පුදබිම. මේ ස්ථාන හතර සතර අවිජහිත පුණ්‍ය භූමි හතරක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒතකොට මේ ස්ථාන සතරත් සෑම බෞද්ධයෙක් විසින්ම දැක බලාගෙන වැඳ පුදාගත යුතු ස්ථානයක්. දැන් අපි ලංකාවේ වන්දනා කරනවා දැක්කහම පස්සේ අපි වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථාන. ශ්‍රී පාදස්ථානය ගත්තාම පස්සේ එක් පාද ස්පර්ශයක් ලැබූ ස්ථානය. රුවන්වැලි සෑයේ පාද ස්පර්ශයක්. එතකොට
බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයක් වැඩ සිටපු සවැත් නුවර ජේතවනාරාමේ පුදබිමට ගිහිල්ලා උන්වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටි ඉස්සරහා ධන නමස්කාර කර වන්දනාමාන කරන්නට තරම් අපි මොනතරම් පුණ්‍යවන්ත විය යුතුද? එදා මහා ආශ්චර්ය පහමින් ලෝක විවරණ ප්‍රාතිහාර්ය පාන්නට යෙදුණු සංකස්සපුර පුදබිමට ගිහිල්ලා සංකස්සපුර පුදබිම දැක බලාගෙන ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ වැලිකැටයක් පාසා ස්පර්ශය කරන්නට අපි සංකස්සපුරයේ ස්ථානයට ගිහිල්ලා වන්දනාමාන කරනවා නම් ඒ ස්ථානයේ මොනතරම් පින්වන්ත ස්ථානයක්ද? ඒ වගේම සෑම බුදුවරයෙක්ම මෙලොව පහළ වුණ සෑම බුදුවරයෙක්ම අත් නොහරින ස්ථානයක් බවට පත්වෙන බුද්ධ ගයා පුදබිමට ගිහිල්ලා අපට පාද ස්පර්ශය ලබන්නට පුළුවන් නම් ඒ ස්ථානය මොනතරම් වටිනා කියන ස්ථානයක්ද කියලා සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මේවැනි වූ ස්ථාන යම් පුද්ගලයෙක් දැක බලාගෙන වැඳ පුදා ගත්තොත් ඔහු සුගතික උප්පත්තිය ලබනවා. බුදුරණවහන්සේ දේශනා කරනකොට මම ඔබට සඳහන් කරපු සතර සංවේදනීය ස්ථානය තමයි බුදුරණවහන්සේගේ ඉපදීම, බුදුරණවහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම, බුදුරණවහන්සේගේ පළමු ධර්ම දේශනාව සහ බුදුරණවහන්සේගේ පරිනිර්වාණය සිදු වුණු සතර සංවේදනීය ස්ථාන හතර යම් කිසි පුද්ගලයෙක් වැඳ පුදාගෙන දැක බලා ගත්තොත් ඔහු එම පුද්ගලයා මරණ මංචකයේදී මේ ස්ථාන වලින් එක ස්ථානයක් හෝ මතකයට නැගුණොත් නියත වශයෙන්ම ඔහු මරණින් පසුව සුගතියක උප්පත්තිය ලබනවාමයි කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළා තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරේ මෙන්න මේ සතර සංවේදනීය ස්ථාන වැඳ පුදා ගන්නට, දැක බලා ගන්නට දඹදිව වන්දනා කිරීම සෑම බෞද්ධයෙක්ම කළ යුතුමයි කියන කාරණාව. එසේ අපි ඔබත් එක්ක සඳහන් කරේ අපි කෙසේද මනුස්සාත්ම භවයක් ලබා ගත්තේ, දුෂ්කර මනුස්සාත්ම භවයේ මේ සංසාර ගමන කෙටි කරගන්න, සංසාරයෙන් නිරේට නොවැටි සුගතියක උප්පත්තිය ලබන්නට නම් සෑම බෞද්ධයෙක්ම අදිෂ්ඨාන කළගත යුතුමයි. ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. එසේනම් සෑම බෞද්ධයෙක්ම දඹදිව එක් වතාවක් හෝ වන්දනාමාන කරමින් මේ උතුම් පින්බිම වන්දනා කරගත්තොත් ඔහුට මරණ මංචකයේ මේ ස්ථානීය මතකයට නැගලා ඔහු සුගතික උප්පත්තිය ලැබලා මේ සංසාර ගමන ඉතාමත්ම කෙටි කරගන්නටත්, නිරයන් වලට නොවැටි සංසාර ගමන සාර්ථක කරගන්නටත් මේ ශක්තිය ධෛර්ය හේතු වාසනා වෙනවා කියලා සඳහන් කරමින් අද දවසේ වගේ දේශනේ මෙතකින් නිමා කරනවා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට.